සිත් යසස් පැසසුම් ලැබීමට පෙර කළ පින්කම් සේම පසු කළ යහපත් ඇවතුම් පැවතුම් තිබිය යුතුමය. ප්‍රතිභාන්විත වැයුමෙන් ලයාන්විත ගැයුමෙන් දශක ගණනාවක් පුරා ලාංකේය රසිකාගාරය අමන්දානන්දයට රැගෙන ගිය එතුමන් ඉන් ජනිත අපමණ ගැයුමද පෙරලා සමාජ සුබ සෙතට නොමසරුව විය පැහැදම් කළා. සැපමිනීම සම්මානයක්සේ සලකමින් දැන් වේදිකාවට ආරාධනය කරන්නේ ආදරයෙන් කැඳවන්නේ ජ්‍යෙෂ්ඨ ගායන වාදනවේදී කීර්ති පැස්කුවෙල් මහතාණනි ඔබතුමන්ටයි මේ ගෞරවනීය ආරාධනය. අයිබෝවන්. ඇත්තටම අපේ සංගීත නිපුන් හර්ෂිනී මහත්මියගේ මේ ප්‍රසංගයට පැමිණෙන්නට මට ආරාධනා කිරීම පිළිබඳව මා ස්තුතිවන්ත වෙනවා. මේ දරුවන් වෙනුවෙන් අපි හැමතිස්සෙම විශේෂයෙන් ඉන්න පළපුරුදු අය හැටියට අපේ යුතුයකමක් මේ වගේ තැන්වලට ඇවිල්ලා මේ අයට අපිට පුළුවන් උපකාරයක් කිරීම, අනුබල දීම, දිරිමත් කිරීම. මම හිතනවා අද දවසේ මටත් ඒ ආරාධනාව කිරීම පිළිබඳව ඒ ගුරුතුමියට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. එමුනම් අපි කිව්ව මේ පුංචි දරුවත් එක්ක නිල්හස් තලේ නෑ වලාකුළු. ඔබටත් පුළුවන් ගායනා කරන්න අපිත් එක්ක. me